හයි කොහොමද හැමෝම හොඳින් කියලා මං හිතනවා. ඔන්න ඉතින් කාලෙකට පස්සේ vlog එකක් අරගෙන ආවා. මං හිතුවා අපේ කැන්ඩි ට්‍රිප් එකේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්කත් ෂෙයා කරගන්න ඕනි කියලා. ඉතින් අපි උදේම ගෙදරින් යන්න පිටත් වුණා පාන්දර 4ට විතර. දැන් අපි කඩුගන්නාව හරිය තමයි ඉන්නේ. මේ ටික දැක්ක ගමන් ඉතින් ඔයාලා දැනගන්න ඇති. අපි දැන් උදේට කන්න නතර කරනවා. අපි නතර කරේ කඩුගන්නාවේ. ඉතින් අපි බලමු ඉස්සරහට වීඩියෝ එකේ මොකද වෙන්නේ කියලා. මේ වීඩියෝ එක ගොඩක් වැදගත් කැන්ඩි ට්‍රිප් එකක් යන්න ඉන්න කෙනෙකුට මොකද බලන්න තියෙන තැන් ගොඩක් තියෙනවා. අපි ලස්සන තැන් ගොඩක් බලන්න ගියා. ඉතින් වීඩියෝ එකට එක දිගටම ඉන්න. ඉතින් මට කියන්න බැරුණා නේද ට්‍රිප් එක යන්නේ කවුද කියලා. ඉතින් අද ට්‍රිප් එක යන්නේ මගේ යාළුවෝ ටිකයි, යාළුවගේ ෆැමිලි ඉස්සර කට්ටියයි, ඒ වගේම මගේ ෆැමිලි එකයි. දැන් ඉතින් අපි කන්න තමයි හදන්නේ. හිරිවටුණු සඳසෙයා නිදිවර පෝරෑමහා තනිවෙන්න හදවත් තැන් හිඟයි වැහි බිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් මොහොතක් තනිවී විඳීමි ආදරේ රහසක් කියනවානම් මොහොතක් තනිවී සොයමි ආදරේ. අපි කෑමත් කාලා පළවෙනියටම ආවේ දළදා මාලිගාවට. ඉතින් අපේ වාහනේ පාක් කරලා දැන් අපි දළදා මාලිගාවට යන ගමන් තමයි මේ ඉන්නේ. රැටෙන්න පාත් කරන්න. ඔය පොඩ්ඩේ අපි ඉතින් ආපු ගමම කරේ මේ පූජා වට්ටිය හදාගන්න එක. දැන් අම්මලා තාත්තලා ටික එකතු වෙලා පූජා වට්ටිය හදන ගමන් ඉන්නේ. අපි එතකන් පොඩක් වටයක් දාලා බලමු. ආදරේ අවසලා ආදරේ නමින් විහුරලා ලෝකේම යන්න ගියා ආදරෙන් කතාද ගොළු වෙලා අද ගොළු වෙලා ලෝකේම යන්න ගියා යන්න ගියා. ඉතින් මේ විදිහට අපි පූජා වට්ටියත් හදලා පූජා වැඩ කටයුතු ටික ඉවර කරා. ඉතින් මම එතන වීඩියෝස් ගන්න ගියේ නෑ. ඒ වැඩ ටික අපි ඉවර කරලා පොඩ්ඩක් ඉඳගෙන ඉඳියා. ඊට පස්සේ අපි තේවාවටත් හිටියා. ඉතින් ඔයාලට මම එතනත් බලන්න වීඩියෝ ක්ලිප් ටිකක් දාන්නම්. දැන් මේ ඔයාලා දකින්න දළදා මාලිගාවේ උදෑසන තේවාව. ඔයාලට පේනවා ඇති ෆොරිනර්ස්ලා හරි ආසාවෙන් මේ දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ අපි දළදා මාලිගාවේ කෞතුකාගාරය බලන්න, ඒ වගේම රාජා ඇතා බලන්නත් ගියා. ඉතින් ඒ තැන්වල වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. අපි ඉතින් බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. අපි ඊළඟට ගියේ අපි යන ආසාවෙන් හිටපු නුවර වැවරව්වේ. මෙතන නම් හරියම ලස්සනයි. ඉතින් මම මෙතනත් ඉතින් ඔයාලට පෙන්නන්න ලස්සන වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා. ඔබ පෙරදා ආදරේ මාලකින් නැති සමරුන් රුතමයි මතකද හැන්දේ අපි දෙන්නා
මන්දාරම් මధుරේ අවසන්දා මල් වැස්සේ තෙමුණා මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් මధుරේ අවසන්දා මල් වැස්සේ තෙමුණා අපි ඊළඟට ගියේ මම යන්න ආසම තවත් තැනකට. ඒ තමයි හන්තාන සඳගිරි සෑය. ඉතින් මෙතන ඉඳන් දවල් කෑමත් කාලා තමයි අපි ඊළඟ තැනට පිටත් වුණේ. බලන්නකෝ ඉතින් මෙතන ලස්සන. අපිට ඉඳ ගහන්න නෑ නේ සරස. අපි ෆොටෝ ගත්තා. හිරිවතුණු සඳසෙයා නිදිවර පොරෑ මහා තනි වෙන්න හදවත් තැන් හිඟයි වෙහි බිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් මොහොතක් තනි වී විඳීමි ආදරේ ලං වී ඉන්නෙමා නම් රහසක් කියනවා නම් මොහොතක් තනි වී සොයමි ආදරේ දැන් අපි ආවේ තවත් හරිම ලස්සන තැනකට. ඒ තමයි බහිරව කන්ද විහාරය. මෙතන පඩි ගොඩක් නැකගෙන ඉන්න ඕනි. හැබැයි මහන්සි වුණත් ඒ මහන්සිය නම් දැනෙන්නේ නෑ. ඇත්තටම මේ view එක, ඒ හුළඟ, ඒ හැමදේම එක්ක ඒ මහන්සිය නැති වෙලා යනවා. ඇත්තටම මෙතනත් යන්න ඕනිම තැනක් මම රෙකමන්ඩ් කරනවා. මොකද එතන ඒ තරම්ම ලස්සනයි. ඒත් කඳු යයි සිසිලස සොයා යමුද පිපියබලා සීත නොදැනෙන්නේ ඔබ ළඟ නිසා එන්න තව ලං වෙලා අද සාගරේ දැන් අපි ආවේ ළමයි හැමෝම දන්න සහසුයින අච්චාරු ගන්න. ඉතින් මෙතන නම් පිස්සු හැදෙනවා. අච්චාරු වර්ග ගොඩක් තියෙනවා. මම නම් ඇත්තටම මෙච්චර අච්චාරු වර්ග ටිකක් දැක්කේ පළවෙනි පාරට. මේ බලන්නකෝ තියෙන අච්චාරු ගොඩ ළමයි පිස්සු හැදෙනවා. වෙනම try කරන්නත් තියෙනවා. අපි නම් අච්චාරු වර්ග කොහොමද 10ක් 15ක් විතර ගත්තා. ඇත්තටම ඔක්කොම පුදුම රසයි. අපිට කොහොමත් ඒ වෙලාවේ ඕන්ඩා තිබ්බේ සැරදියක් ගන්න. ඉතින් ඒක නිසා ඒක නියමෙටම සෙට් වුණා. ඔය ඉතින් අපේ කට්ටිය එක්ක පොල් කකා අච්චාරු ළඟ ඉන්නවා අපි ආදරේ සුවේ විඳිනවා අම්මා වදක් නැවැද්ද යන්න. අපි මේ ෂේප් එකේ ඉඳි ගෑ කතා ටික බලන්න. අනේ හැදේ හැදෙනවා. එහෙමද? මට හැදුන්නේ නැහැ. අර සරසියක් ගත්තා. එයා නෑ හැදෙනවා. සරේක කොම්බුන්නේ නැහැ මට. මරත් එහෙමයි. ඔක්කොම බැලුවා. ඇත්තටම දැන් මම මේ වොයිස් එක කරන වෙලාවෙත් මේ අච්චාරු තිබුණා නම් කියලා මට හිතෙනවා. ඇත්තටම ඒ තරම් ඒ අච්චාරු ටික රහයි. ලංකපාතක තිබුණා නම් ළමයි මං හැමදාම උනත් මේ අච්චාරු කඩේට නම් යයි. එතන තිබුණා ළමයි මේ නෙල්ලි එකක්. ඒක නිකන් අර කැරමලයිස් කරලා වගේ ඔය මන් දැන් කන්නේ ඒක කටේ දැම්මම දිය වෙනවා වගේ. ඒක මාරයි. හරිම රසයි. අපේ කට්ටිය මම හිතන්නේ වැඩිපුරම කැමති උනේත් ඒකට. ඒකත් රසයි, මේ නෙල්ලි එකත් රසයි, වෙරළු එකත් රසයි. මේ ඔක්කොම රසයි ළමයි පිස්සු හැදෙනවා ඉතින්. ඔයාලත් අනිවාර්යෙන් කැන්ඩි ගියොත් මේ සහසුයින අච්චාරු කන්න අමතක කරන්න නම් එපා. ඒක මිස් කරගත්තොත් ඇත්තටම අපරාධයක්. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා වීඩියෝ එකේ.
ඔහොම රැඳිලා ඉන්න. දේ තුන්නේ පාට අරන් සේල අඳිනවාලු උමරිහින කොල්ල බැලුම් උහුලන්නට බැලු ඇත රටින් ගෙන පුසුම සිත රවටනවාලු මකෙරන් කඳ ඒ පුසුඹට රැවටෙන්නේ නෑලු කොළොම්පුරේ නුඹ ඉන්නයි සව්වේ කිරිල්ලියෝ ඉකිලෙනවලු නිතැල්ලේ අතවනුවට නොවැටි මං මුලාවේ හිත රැඳියන් මගේ සෙඳි කැදැල්ලේ මේ තැන හරියටම කියන්න දන්නේ නැහැ. මෙතන තිබුණේ හැබැයි KCC එක එහා පැත්තේ එතන ළඟමයි. මේ හැබැයි මෙතන පොඩි පොඩි කඩවල ටිකක් තිබ්බා. ලස්සන කෑම බීම ගොඩක් තිබ්බා. ලස්සනට තිබුණා එතන. සින්දු දාලා හරි ෂෝක් එකට තිබ්බා. එතන වයිබ් එක නම් මරු. අපේ කට්ටියත් ගොඩක් ආස වුණා. මම හිතන්නේ අපේ කට්ටිය ගොඩක් ආස වුණේ මේ අච්චාරු කඩේට. ඒ තරම් ඒකට ඇඩික්ට් වුණා කට්ටියම. අපි දැන් මේ ඉන්නේ කැන්ඩි සිටි සෙන්ටර් එක ඇතුලේ. මෙතන ටිකක් සෙනග වැඩි වීකෙන්ඩ් එක නිසා වෙන්නේ නැති ෆොරිනර්ස්ලත් ගොඩක් හිටියා. මෙතන මේ වගේ අක්කා කෙනෙක් සින්දු කිව්වා මන් දන්නේ නැහැ මේක හැමදාම තියෙදි කියලා න ะ. අපි ගියපු දවසේ ගොඩක් කව්ව ළමයි. ඒ නිසා ඉතින් අපි පොඩ්ඩක් මේක ඇතුලට ආවා. මොකද මේ ප්‍රශ්නේ වැඩි එළිය ඉන්න අමාරුයි. අපි ඉතින් ඇතුලේ පොඩ්ඩක් රවුමක් දාලා අපි ඊළඟට යන්නේ රණවන විහාරය පිළිමතලාව. ඉතින් මට ඒක එතන ඇතුළට ගිහිල්ලා නම් ඇත්තටම පන්සලේ වීඩියෝ කරන්න බැරි වුණා. මගේ ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල්. මම මේ ටික වීඩියෝ කරේ තාත්තගේ ෆෝන් එක ඉල්ලගෙන. අපි ඊට පස්සේ එතන රණවන විහාරය ගාව තිබුණා පොඩි තේ කඩවල ටිකක්. අපිට ඇත්තටම බඩගින්නක් තිබුණෙත් නෑ වෙලාවේ. ඒ වුණාට මට රොටි දැක්කම රොටි කන්න ආසාවක් ආවා. ඇත්තටම මෙතන තිබිච්ච රොටි එක හරිම රසයි. රොටි වලට තොර ලුණු මිරිස් එක උණු උණුවේ රොටි තිබ්බා. ලුණු මිරිස් එක හරිම රහයි. ඉතින් මෙතනින් අපි රොටි කාලා ප්ලේන්ට් බීලා අපේ ඊළඟ අන්තිම බලන්න යන තැනට පිටත් වුණා. ඉතින් අපි ඊළඟට ආවේ හැමෝම දන්න හරි ප්‍රසිද්ධ තැනක් මෙතන නෙල්ලිගල් පන්සල. අපි හවස් වෙද්දි තමයි මෙතෙන්ට ආවේ. ඒ නිසා මෙතන හරිම ලස්සනයි. සන්සෙට් එකත් බලන්න පුළුවන් වුණා. දැන් රස්නෙත් අඩුයි. හරිම ලස්සන තැනක්. අපි හැමෝම ගොඩක් මෙතෙන්ට ආස වුණා. ඇත්තටම අන්තිමට එක්කෙනෙක්ටවත් එන්න හිතක් නෑ මෙතනින්. අපේ අම්මා කිව්ව විදියට නම් එයා ගියපු ලස්සනම තැනලු මෙතන. ඒත් මන්දාම බාරු ගන්නේ මනින්නේ ඔබ දුන්නු පැතුමන්දයි මුළු ජීවිතේ ඔය මෙතට කඳුලල් දුන්නේ මම ජීවිතේ ඔබ හින රජ කරවන්නයි මා සරසුනේ සවනේ තාමත් රැඳුනේ ඔබගේ මේ විදිහට තමයි අපේ ට්‍රිප් එක ඉවර වුණේ. ඇත්තටම හරිම ලස්සන මතක ගොඩක් එකතු වුණා. ඒ වගේම හරිම ලස්සන තැන් ගොඩක් අපිට බලන්න හම්බුණා. මේ ට්‍රිප් එක අපේ ජීවිතේ කවදාවත් අමතක නොවෙන ට්‍රිප් එකක් වෙයි අපේ යාළුවෝ හැමෝටම. ඉතින් thank you මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන් හිටපු ඔයාලටත්. ඒ වගේම subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න මේ වගේ ලස්සන තැන් බලන්න.
මගේ වීඩියෝ එකේ තියෙන අඩුපාඩු ඒ වගේම ඔයාලගේ අදහස් තියෙනවා නම් මම මොන වගේ වීඩියෝස්ද කරන්න ඕනි ඒ වගේ දේවල් පල්ලෙහෙන් අනිවාර්යෙන් අමතක නොකර කමෙන්ට් කරන්න. ඒ වගේම subscribe කරලා දිගටම මගේ channel එකත් එක්ක ඉන්න. මම ලස්සන vlogs ටිකක් අරගෙන ඔයාලා බලන්න ඊළඟ දවසෙත් එන්නම්. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. ආදරේ.